ලංකාවට වැසි කාලය පටන් ගත්තාම අපිට තියෙන ලොකුම වදේ මොකක්ද? අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒ තමයි මදුරුවන්. ඉතින් මේ තොරතුරු විග්‍රහයෙන් අපි කතා කරන්නේ අපේම නිවස් සහ ගෙවතු ඇතුලේ මේ කරදරකාරී මදුරුවන්ට එරෙහිව අපි කොහොමද ස්වාභාවිකවම සාර්ථක සටනක් දියත් කරන්නේ කියන එක ගැනයි. කිසිම අපහසුවකින් තොරව අපේ අවට පරිසරයම පාවිච්චි කරලා මේ ප්‍රශ්නෙන් මිදෙන්න පුරුවන් අපූරු ක්‍රමවේද කිහිපයක් ගැන අපි දැන් විමසා බලමු. ගොඩක් අය හිතන්නේ මදුරුවන්ව පාලනය කරන්න නම් අනිවාර්යයෙන්ම සැර විෂ සහිත රසායනික ද්‍රව්‍ය ඕනෙමයි කියලා. ඒත් ඇත්තටම එහෙමද? අපි දත්ත දිහා බැලුවොත් කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. කිසිම සැර රසායනිකයක් නැතුව අපේ ගෙදර අවට තියෙන ස්වභාවික සම්පත් වලින්ම මේ අභියෝගයට මුහුණ දෙන්න අපිට පුළුවන්. හානිකර රසායනික ද්‍රව්‍ය වලින් ඈත් වෙලා මේ වගේ සබාදහමට සමීප විසඳුම් වලට යොමු වෙන එක අපේ පරිසරයට විතරක් නෙවෙයි නිවසේ ඉන්න පොඩි දරුවන්ගේ වගේම සුරුතල් සතුන්ගේ සෞඛ්‍යයටත් අතිශයින්ම හිතකරයි. හරි, අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මේ සටනේ පළවෙනි සහ වැදගත්ම පියවර තමයි නිශ්චල ජලය ඉවත් කරන එක. මදුරුවන්ට බෝ වෙන්න ලොකු වතුර ටැංකිය ඕනේ නැහැ. නිකන් හිතලා බලන්න වතුර බෝතලයක මූඩියක රැඳෙන වතුර බිඳු කිහිපයක් අන්න ඒ චූටි ප්‍රමාණයත් හොඳට මැති උන්ට බෝ වෙන්න. ඒ නිසා ගෙදර අවට එකතු වෙලා තියෙන මේ වගේ පුංචි තැන් ගැන පවා අවධානය යොමු කරලා ඒ වතුර ටික අයින් කරන එක තමයි මේ අර්බුදය මුලින්ම උපුටා දාන්න තියෙන සාර්ථකම ක්‍රමය. දැන් අපි බලමු ගෙවත්තේ තියෙන මේ සැඟවුණු තැන් මොනවාද කියලා. පරණ ටයර්, ඉවතලන පොල් කටු, මල් පෝච්චි, බාල්දි සහ විශේෂයෙන්ම අර නිතරම අපේ අවධානයෙන් ගිලිහෙන වහලේ පීලි. මේවා හරියට නිකන් මදුරුවන්ගේ රජදහන් වගේ. වැස්සක් ගිය ගමන්ම මේ තැන්වල හරිම ලේසියෙන් වතුර පිරෙනවා. ඉතින් පවුලේ හැමෝම එකතු වෙලා මේ වගේ සැඟවුණු තැන් හොයා බලා පිරිසිදු කරන එක අපේ දෛනික පුරුද්දක් කරගන්න ඕනේ. පරිසරය පිරිසිදු කරනවා වගේම අපි තවත් පැත්තක් ගැන හිතන්න ඕනේ. අර මම කලින් කිව්ව සැර රසායනික ද්‍රව්‍ය ගෙවුවොත් අපිට తాවකාලික සහනයක් ලැබෙයි. හැබැයි දිගුකාලීනව ඒකෙන් වෙන හානිය ගොඩක් වැඩි. ඒ වෙනුවට සබාදහම අපිට දීලා තියෙන විසඳුම් කොච්චර ප්‍රබලද කිව්වොත් ලංකාවේ ගොඩක් අය දැන් රසායනික ද්‍රව්‍ය භාවිතය පැත්තකටම දාලා මේ ස්වාභාවික උද්භිද විද්‍යාත්මක ක්‍රම සාර්ථකව පාවිච්චි කරනවා. ඒක ඇත්තටම වඩාත් තිරසාර වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක්. උදාහරණයක් විදිහට සේර, පැංගිරි, කොහුඹ සහ මින්ට් වගේ ශාක ගැන හිතන්නකෝ. මේවා අපේ ගෙවත්තට ලස්සනක් ගෙනෙනවා විතරක් නෙවෙයි, ඊටමත් ප්‍රබල මధుර විකර්ෂක විදිහටත් ක්‍රියා කරනවා. මේ ශාක වලින් නිකුත් වෙන ස්වාභාවික සුවඳින් මధుරවන්ව සම්පූර්ණයෙන්ම නොමග යවනවා. හරියට ගෙවත්තවට අදෘශ්‍යමාන පවුරු වලක් බැඳ වගේ. සත පහක් වියදම් වෙන්නෙත් නැහැ. හැබැයි ප්‍රතිඵලය හරිම ඉහළයි. මේ අතරේ ගොඩක් අය දන්නේ නැති හැබැයි අහපුවාම පුදුම හිතන කරුණකුත් තියෙනවා. අපිට මේ තරම් වද දෙන මදුරුවා කියන්නේ ඇත්තටම හරිම දුර්වල පියාසරකරුවෙක්. උන්ට හුළඟට එරෙහිව පියාඹන්න කිසිම හැකියාවක් නැහැ. ඉතින් රැයට නිදන කාමරයේ සාමාන්‍ය ෆෑන් එකක් දාලා තිබ්බොත් මදුරුවෙකුට ඒක දැනෙන්නේ හරියටම දරුණ සුලිකුණාටුවකට අහු වුණා වගේ. කොච්චර සරලද නේද? ඒක ඇදහිය නොහැකි තරම් සාර්ථක ආරක්ෂක පියවරක්. ෆෑන් එකක් දානවා වගේම කිසිදු රසායනිකයකින් තොරව අපිට පාවිච්චි කරන්න පුළුවන් තවත් 100%ක්ම විශ්වාසදායක භෞතික ආරක්ෂාවක් තියෙනවා. ඒ තමයි මදුරු දෙලක්. මේකෙන් මදුරුවා සහ අපේ සිරුර අතර ඝන බාධකයක් නිර්මාණය කරන නිසා කනගාවෙන් සිංගාන සද්දේ අහන්නේ නැතුව කිසිම බියක් සැකක් නැතුව රැට සුවදායක නිින්දක් ලබා ගන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. හැබැයි ගෙයින් එළියට බැස්සහමත් මේ ආරක්ෂාව දිගටම තියෙන්න ඕනේ. ඒ නිසා ගෙවත්තේ නඩත්තුව අනිවාර්යයි. ගෙවත්තේ උසට වැවුණු තනකොළ කපලා දාන එක, වතුර හිර වෙලා තියෙන කාණු සුද්ධ කරන එක සහ කස්සල නිසිලස බැහැර කරන එකෙන් අපි මුළු පරිසරයම එකම ආරක්ෂිත කලාපයක් කරනවා. මොකද මේවා තමයි දවල් කාලයේ මදුරුවන්ගේ හැංගිමුත්තන් සෙල්ලමට තියෙන හොඳම තැන්. අපි ඒ ඉඩකඩ මුළුමනින්ම වහලා දාන්න ඕනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුරුවන් මේ තරම් මහන්සි වෙන්නේ මදුරුවෙක් කාලා කසන එක නවත්ත ගන්න විතරක්ද කියලා. නෑ, කාරණාව ඊට වඩා ගොඩක් බරපතලයි. අපි මුහුණ දෙන භයානකම අවදානම තමයි මේ දෂ්ට කිරීම හරහා ඩෙන්ගු වගේ මාරාන්තික රෝග වේගෙන් පැතිරෙන එක. ඉතින් මේ ස්වාභාවික මදුරු මර්ධන පියවර හරියක අනුගමනය කරන එක කෙලින්ම අපේ ජීවිත ආරක්ෂාවට බලපාන කිසිසේත්ම නොසලකා හරින්න බැරි කරුණක්. ඒ නිසා ඩෙන්ගු රෝග ලක්ෂණ ගැන අපි හැමෝම නිතරම අවදියෙන් ඉන්න එක හරිම වැදගත්. දින කීපයක් පවතින තද උණ, ඇඟපතේ දැඩි වේදනාව, සමේ ඇති වෙන රතුලප, එහෙමත් නැත්නම් කුෂ්ඨ, ඒ වගේම මොනෑම් හෝ රුධිර වහනය වීමක් වගේ දෙයක් දැක්කොත් විනාඩියක්වත් පරක්කු කරන්න එපා. වහාම වෛද්‍ය උපදෙස් ගන්න. මේවා කිසිම වෙලාවක සුළුවෙන් තකන්න හොඳ දේවල් නෙවෙයි. ඉක්මන් වීමෙන් ජීවිතයක් බේර ගන්න පුළුවන්.
හරි. අවසාන වශයෙන් අපි මේ ගැන පොඩ්ඩක් හිතලා බලමු. අපේ එදිනදා පුරුදුවල කරන මේ පොඩි වෙනස්කම් වලින් අපිට පුළුවන් මේ අරුබුදේ ස්වාභාවිකවම සහ සාර්ථකව පාලනය කරන්න. පරිසරය පිරිසිදුව තියාගෙන සබාධමෙන් ලැබෙන දේවල් පාවිච්චි කරන එක කෘතිම රසායනික අවි වලට වඩා අපේ ජීවිතවලටයි අපේ පවුලේ අයගේ ආරක්ෂාවටයි කොච්චරනම් ප්‍රබල විසඳුමක් දෙනවද නේද? ඒ ගැන හිතන්න ඕනට බාර කරන ගමන් තවත් මේ වගේම වැදගත් තොරතුරු විග්‍රහයකින් අපි නැවත හමු වෙමු.